Hello everyone, welcome back to my channel. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්න Angel Affirmation YouTube channel එකට. ඉතින් අද විශේෂ වීඩියෝ එකක් මේක tarot reading එකක්. ඔයාගේ ඉදිරි දවස් 30 කොහොමද ගත වෙන්නේ? ඔයාලට මොනවද වෙන්න යන්නේ? මොන වගේන්ද පරිස්සම් වෙන්න ඕනේ? කියන මේ විශේෂ tarot reading එක තමයි අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මේක general reading එකක්. ඒත් එක්කම positive reading එකක්. timeless reading එකක්. ඉතින් මේක ඔයා බලන දවසේ ඉඳලා ඉදිරියට දවස් 30කට වළංගු වෙනවා. ඒත් එක්කම තමයි ඔයා file select කරනකොට S2 පියාගෙන ඔයාගේ ඉදිරි දවස් 30 කොහොමද ගත වෙන්න ඕනේ? මොනවද කරන්න කැමති? ඔයාගේ මොනවද තියෙන plans කියන එක ඔයා හිතින් visualize කරගෙන ඊට පස්සේ ඔයා හිත යන file එක select කරන්න ඕනේ. ඒත් එක්කම මේ reading එක ඉවරනට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ file එක මොකක්ද කියලා යටින් comment එකක් දාන්න. right. Pile number 1. Pile number 1, 4 of Pentacles. ඔයාට මේ කාඩ් එකට හිත ගියාම ඔයාගේ ඉදිරි දවස් 30 ඇත්තටම ඔයාට ධනය ගලාගෙන එනවා. ඔයාට සැලරි එකක් දැනට ගන්න කෙනෙක් නම් ඔයාට සැලරි එකට අමතරව වෙනම ආදායමක් ඔයාගේ අතට එන කාලයක්. දවස් 30ක්. ඉතින් ඔයාට ආදායමක් නැතුව ඔයා ඉන්න කෙනෙක් නම් ඔයාට කොහොම හරි මුදල් අතට එන කාලයක්. ඒ වගේම ඔයාට මොන හරි දෙයක් ගන්න chance එක හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයා වෙනුවෙන් දෙයක් ගන්න ඔයාට chance එක හම්බ වෙනවා. ඒත් එක්කම දැන් plan එකක් නැති කෙනෙක් අනාගතයේදී මොනවද කරන්න කියලා කිසිම plan එකක් නැති කෙනෙක්ට මෙන්න මේ කාලය ඇතුළත මේ දවස් 30 ඇතුළත ඔයා මොකක්ද ඉස්සරහට කරන්න කියන එක ගැන කල්පනා කරන්න අවස්ථාවක් උදා වෙනවා. ඉතින් ඒක ඇත්තටම ගොඩක් හොඳයි. Tamanට මොකද්ද මේ ලෝකේ කරන්න තියෙන්නේ? මොකක්ද මං ඇත්තටම ඉස්සරහට කරන්න? මං කරන ජොබ් එක මොකක්ද? මං යන පාත් එක මොකක්ද? මෙන්න මේ දේ ඩිසයිඩ් කරන්න. මේ දේ තේරුම් ගන්න. මේ දේ ප්ලෑන් කරන්න. ඔයාට හොඳ කාලයක් මේ දවස් 30 ඇතුළත උදා වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කාඩ් එකට මේ පළවෙනි ෆයිල් එකට හිත ගියා නම් ඔයාට ධනය සම්බන්ධ වෙන ඔයාට හොඳ කාලයක් ඉස්සරහට උදා වෙන්නේ. ඔයා මොකක් හරි ධනය ඔයාට මුදල් අවශ්‍යතාවයක් හිතේ තියාගන්න එහෙම නැත්නම් මොකක් හරි කෝස් එකක් කරන්න හරි මොන හරි දෙයක් ගන්න හරි මේ වගේ දෙයකට ආසාවෙන් ඔයා මුදල් අවශ්‍යතාවය හිතේ තියාගෙන මේ ෆයිල් එක සිලෙක්ට් කරන ඔයාගේ බලාපොරොත්තු සඵල වෙනවාමයි. ඉතින් ධනය සම්බන්ධව නම් ඇත්තටම ගොඩක් හොඳයි මේ ෆයිල් එක සිලෙක්ට් කරපු අයට. අපි දැන් බලමු රැකියාව සහ අධ්‍යාපන කටයුතු ගැන. රැකියාව සහ අධ්‍යාපන කටයුතු ගැන කතා කරද්දී මෙතනදී පොඩ්ඩක් ඔයා ඩිස්ට්‍රැක්ට් වෙන ගතියක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ කරන පර්පස් එකෙන් ඔයා එළියට බයිනවා. ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාගේ ගෝල් එක ඔයාට මේ කාලෙදි චුට්ට අමතක වෙන්න try කරනවා. රැකියාවක් කරන කෙනෙක් නම් ඔයාලට ටිකක් ඩිමෝටිවේට් වෙන ගතියක් රැකියාව ඉස්සරහට කරගෙන යන අමාරු ගතියක් එහෙම මොන හරි ඔයාලට ඩිමෝටිවේට් වෙන ගතියක් ඉස්සරහට එන්න පුළුවන්. දැන් රැකියාවක් කරන කෙනෙක් නම් ඔයාට සමහර විට හිතෙන්න පුළුවන් මම මේ කරන රැකියාව මට මැච් වෙනවද? ඔයා සමහරට හොඳට educational qualifications තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාට match වෙන්නේ නැති රැකියාවක ඔයා දැනට කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඒතර ඔයාට දැනෙන්න පුළුවන් මම මේ කරන රැකියාව මට match වෙන්නේ නැහනේ. මට මේකේ salary මදිනේ. ඔයාට මේ වගේ දේවල් මේ ඉදිරි දවස් 30 ඇතුළත හිතෙන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාට මේ දවස් 30 ඇතුළතදී හොඳ chance එකක් තියෙනවා අලුත් jobs ගැන බලන්න. අලුත් jobs වලට apply කරන්න. අනිවාර්යෙන් ඔයාට match වෙන දේ කරන්න ඔයාට මේ දවස් 30 ඇතුළත ඔයාගේ හිත යොමු කරන්න අවස්ථාව තියෙනවා. සහ ඒ අදාළ දේවල් ආකර්ෂණය කරගන්න ඔයාට මැච් වෙන දේවල් ආකර්ෂණය කරගන්නත් ඔයාට වාසනාව තියෙනවා. හැබැයි ඔයා රැකියාවක් හොයනකොට ඔයාගේ පැෂන් එකට මැච් වෙන රැකියාවක් හොයන්න ඕන. ඔයාගේ කැමැත්ත. ඔයා කැමති මෙන්න මේ වගේ රැකියාවකට. එහෙම ඔයාගේ හිතේ තදබල ආසාවක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ රැකියාව ගැන මැනිෆෙස්ට් කරන්න මේ දවස් 30 ඇතුළත. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඒ රැකියාවක් ඔයා හොයාගත්තා නම් ඒකට ඇප්ලයි කරන්න. ඉතින් ඔයා කැමතිම රස්සාව. ඔයාගේ ඩ්‍රීම් ජොබ් එක ඔයාට ලබා ගන්න හොඳම කාලය. එහෙම නැත්නම් මැනිෆෙස්ට් කරන්න හොඳම කාලය තමයි මේ ඉදිරි දවස් 30. ආදරය සම්බන්ධ ගත්තොත් ඔයා දැන් relationships වල already ඉන්න කෙනෙක් නම් love relationship වල already ඉන්න කෙනෙක් නම් ඒ කියන්නේ marriage එකක හරි relationship එකක affair එකක ඉන්න කෙනෙක්ට දැනෙන්න පුළුවන් මේ දවස් 30 ඇතුළත මට ටික මගේ පෞද්ගලික නිදහස ටික වැඩිපුර ඕනේ. තිබුණොත් හොඳයි. නිදහස නිකන් අඩු වෙලා වගේ මට ටිකක් පාඩුවේ ඉන්න ඕනේ, සැනසීමෙන් ඉන්න ඕනේ, කොහේ හරි තනියම යන්න ඕනේ. ඉතින් මෙහෙම අර තනියම ඉන්න ඕනේ කියන හැඟීම එන්න පුළුවන්. ඉතින් ඇත්තටම හොඳයි පෞද්ගලික නිදහස මොන රිලේෂන්ෂිප් එකේ හිටියත් තිබිය යුතුයි. හැබැයි
ඔයා පරිස්සම් වෙන්න ඕනේ. මේක පමණට වැඩි ඔයා බලාපොරොත්තු වෙන ගතිය පෙන්눔 කරනවා. ඉතින් එහෙම වෙන්න ගියොත් ඇත්තට මේක ඔයාගේ රිලේෂන්ෂිප් එකට නෙගටිව් විදිහට බලපාන්න පුළුවන්. ඒ නිසා ඒක ගැන සැලකිලිමත් වෙන්න. තමන්ගේ පෞද්ගලික නිදහස තියෙන්න ඕනේ. හැබැයි හැම වෙලේම මුළු තියාගන්න ඕනේ එහා පැත්තේ අදාළ පාර්ශවයක් ඉන්නවා. තව පාර්ශවයක් ඉන්නවා. එතකොට එයාට වෙනසක් දැනෙන්නේ නැති වෙන්න තමයි ඒ නිදහස භුක්ති විඳින්න ඕනේ. ඒක ඔළුවේ තියාගන්න ඕනේ. ෆ්‍රෙන්ඩ්ෂිප්ස් ගැන කිව්වොත් ඔයාට පුළුවන් වගේ යාළුවගේ ඇත්ත මුහුණ වගේ ළඟින් ආශ්‍රය කරන යාළුවන්ගේ ඔයා නොදකපු පැත්ත මේ ඉදිරි දවස් 30 ඇතුළත දකින්න. ඒක ඕනම විදිහකට වෙන්න පුළුවන්. වචනකින් හරි එහෙම නැත්නම් උදව්වක් ඉල්ලදී ඒකට දෙන රෙස්පොන්ඩ් එක අනුව හරි මේක ඕනම විදිහකට වෙන්න පුළුවන්. හැබැයි කොහොම හරි ඔයා මෙච්චර කල් නොදකපු පුද්ගලයෙක්ව මේ දවස් 30 ඇතුළත දකිනවා. ඉතින් ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒත් එක්කම තමයි තව දෙයක් ඔයාට ලැබෙන දේවල්, ඔයාට සල්ලි හම්බ වෙන දේවල්, ඒත් එක්කම ඔයාට ලැබෙන දේවල් වගේ achievements අනම්මන ගොඩක් යාළුවොත් එක්ක කියන්න යන්න එපා. මොකද ඇත්තටම ඔයාගේ ඉන්න යාළුවන්ගේ පිරිසෙන් ගොඩක් අය ඔයා එහෙම කියනවට කැමති නෑ. ඒ කියනවා පම්පෝරි ගහන්න යන්න එපා. ඔයාට මෙන්න මේ දේවල් හම්බුණා. ඔයාට මේ දේවල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟදී ඔයාට වෙච්ච ප්‍රොෆිටබල් දේවල් විශේෂයෙන් මුදල් සම්බන්ධව එහෙම නැත්නම් popularity fame එක සම්බන්ධව ප්‍රසිද්ධියත් එක්ක සල්ලි මුදල් ඒ වගේ ඔයාට හම්බෙච්ච දේවල් ගැන යාළුවොත් එක්ක වැඩි කියන්න යන්න එපා. මොකද ඔයාගේ යාළුවෝ ඔයා එහෙම කියනවටවත් කැමති නැහැ. හැබැයි යාළුවා ඒක පෙන්වන්නේ නැහැ. ඇත්තටම යාළුවාට කැමති නැහැ. සමහර විට යාළුවා ඔයාට පෙන්වන්න පුළුවන් නිකන් එයාලත් ඕකේ චිල් ගොඩක් හොඳයි නේ එහෙම කියලා. හැබැයි ඇත්තටම හිතෙන් එයාලා කැමති නැහැ ඔයා එහෙම කියනවටවත්. ඒ නිසා ඔයාගේ පර්සනල් දේවල්, ඔයා අචීව් කරන දේවල්, ඔයාට මුදල් හම්බ වෙන දේවල් ඔයා හිතනවා මේ දේ වැදගත් කියලා ඒක ඔයාටම තියාගන්න. යාළුවොත් එක්ක වැඩි ෂෙයා කරන්න යන්න එපා කියලා මේ කාඩ් එක සිලෙක්ට් කරපු ඔයාට පෙන්නනවා. මානසික නිදහස ගැන ගත්තොත් ඔයාගේ මානසික නිදහස නම් හොඳම තත්ත්වෙන් තියෙනවා. ඔයාට දැන් මම කලින්ම කිව්වා මුදල් වලට නම් හොඳම ෆයිල් එක තමයි ඔයා නම්බර් 1 ෆයිල් එක සිලෙක්ට් කරා නම් ඔයාට ධනය සම්බන්ධව ඉතා හොඳ කාලයක් ඉස්සරහට තියෙනවා. ඉදිරි දවස් 30. ඉතින් ඊට වැඩිය හොඳ තත්ත්වයක ඔයාගේ මානසික තත්ත්වය තියාගන්න ඔයාට පුළුවන්. හැබැයි මේ ෆයිල් එකේ විශේෂයෙන්ම කියනවා ඔයා පරණ දේවල් වල ඇලී ගලී ඉන්නවා කියලා. ඔයාගේ මොකක් හරි පරණ රිලේෂන්ෂිප් එකක් එක්ස් ගැන එහෙම නැත්නම් ඔයාගේ කලින් අතෙන් වෙච්ච වැරද්දක් ගැන කාගෙන් හරි ඔයාට වෙච්ච වැරද්දක් මොකක් හරි දෙයක් ඔයා හිතේ තියාගෙන තාම විඳව ඉන්නවා. ඒක ඔයාට කියනවා අතාරින්න කියලා. මේක අතාරියොත් ඔයාට හම්බෙන මානසික නිදහස ඇත්තටම ඔයාට මේ මුදල් වලටවත් ගන්න බෑ කියලා කියනවා. ඉතින් එහෙම මොකක් හරි පරණ කෝන්තරයක් හිතේ තියෙනවා නම් ඒක අතාරින්න කියලා මේ ෆයිල් එකෙන් ඔයාට කියනවා. මේ ෆයිල් එක සිලෙක්ට් කරපු ඔයා තද බල ප්‍රශ්නක ඉන්නේ. කාටවත් කියාගන්න බැරි තද බල ප්‍රශ්නක වේදනාවක් හිතේ තියාගෙන ඉන්නේ. ඉතින් මේකෙන් කියනවා ඔයා ඒ වේදනාව හිතේ තියාගෙන විඳව ඉන්න එපා. ඉදිරි දවස් 30 ඔයාට පුළුවන් ඔය වේදනාව ඔයා විශ්වාසම කරන කෙනෙක්ට කියලා හිත චුට්ටක් කර නිදහස් කරගන්න. ඔයා එහෙම කරොත් ඔයාගේ හිත නිදහස් වෙන විදිහ ඔයාටම දැනේ කියලා කියනවා. ඉතින් එහෙම try කරන්න. ඔයා එහෙම කරොත් ඉදිරි දවස් 30 ඇතුළත ඔයාට පුළුවන් ඔයාගේ life එකේ මොකක්ද මේ නියම සතුට කියන්නේ? මොකක්ද මේ නියම සැනසීම කියන්නේ දේ අත්විඳින්න. right ඔයාගේ life එකේ නියම සතුට නියම සැනසීම අත්විඳින්න නම් ඔයාගේ හිතේ තද කරගෙන ගුලි කරගෙන විඳ ඔය ප්‍රශ්නේ ළඟම ඉන්න කෙනෙක්ට කියන්න. ඔය චූටි දේ කරපුවම ලැබෙන සැනසීමෙන් ඔයාගේ life එක ගොඩාක් වෙනස් වෙන්න යනවා. ඉදිරි දවස් 30 ඇතුළත ඔයාගේ life එකේ major transition එකක් වෙන්න යන්නේ. අත්විදීය වෙනසක්. ඉතින් ඔය වෙනස ඔයාට පුළුවන් වෙන කෙනෙක්ට ආදර්ශයක් විදිහට දෙන්නත්. ඔයා වගේම හිතේ ප්‍රශ්න තද කරගෙන ගුලි කරගෙන දුක් විඳින පුද්ගලයෙක්ට ඔයාගේ ලයිෆ් එකේ ආදර්ශයක් දෙන්නත් ඔයාට chance එක තියෙනවා. හැබැයි ඒකට ඔයා මේ දවස් 30 ඇතුළත ඒකේ ඉදිරි පිම්ම තියන්න ඕනේ. right spiritual life එක ගැන ගත්තොත් ඔයාගේ spiritual life එක නම් පොඩ්ඩක් අඩුවක් වෙන්න පුළුවන් spiritual life එකේදී. මොකද ඔයා ටිකක් materialistic වෙනවා මේ කාලෙදී. ඒ කියන්නේ ඔයාට මුදල් හම්බ වෙනවා, ඔයා කැමති දේවල් ගන්න try කරනවා, පෞද්ගලික නිදහස හොයනවා. ඉතින් මේ දේවල් නිසා ඔයාට ඔයාගේ ආධ්‍යාත්මික ජීවිතය ගැන පොඩ්ඩක් අමතක වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම වෙන්න දෙන්න එපා. ඔයාගේ aura එක හොඳ මට්ටමක තියාගන්න, maintain කරගෙන යන්න.
මෙඩිටේට් කරන්න දවසකට විනාඩි 5ක්වත් අඩුම තරමේ මෙඩිටේට් කරන්න. ඒත් එක්කම positive affirmations අහන්න. ඒතර ඔයාලට spiritually වෙන හානිය අවම කරගන්න පුළුවන්. Right. Pile number 2. Pile number 2, Queen of Pentacles. ඔන්න pile number 2 ඔයා select කරා නම් ඔයාට ඔන්න සපවත් ජීවිතයක් ඉස්සරහට තියෙන. ඉදිරි දවස් 30 දී ඔයාට හොඳ සපර ජීවත් වෙන්න පුළුවන් දවස් 30ක් උදා වෙනවා. Oh my god. ඔයා ආස කරන හැම දෙයක්ම ඔයාට achieve කරගන්න පුළුවන් වෙනවා ඉදිරි දවස් 30 දී. ඒත් එක්කම තමයි ඔයා මොනවාට හරි ඔයාව සතුටු වෙන විදිහේ දෙයක් කරන්න හිතාගෙන හිටියා නම් time spend කරන්න හිතාගෙන හිටියා නම් අන්න ඔයාට ඒ අවස්ථාව උදා වෙනවා. ඔයා තුලින් හරි එහෙම නැත්නම් වෙන කෙනෙක්ගේ මාර්ගයෙන් හරි ඔයාට ඒ අවස්ථාව උදා වෙනවා. ඔයාට හොඳට සතුටු වෙන්න පුළුවන්. ඔයාට හොඳට සැප විඳින්න පුළුවන් දවස් 30ක් ඉස්සරහට උදා වෙනවා. ඒත් එක්කම ඔයාට අනිත් අයට උදව් කරන්න අවස්ථාවක් හම්බ වෙනවා ඉදිරි දවස් 30 ඇතුළත. ඔයා මේ රීඩින් එක බලන දවසේ ඉඳලා දවස් 30ක් ඉස්සරහට ඔයාට පින්දහම් කටයුත්තකට උදව් වෙන්න හරි එහෙම නැත්නම් කාට හරි නැති බැරි මිනිස්සෙක්ට උදව් කරන්න ඕනම විදිහක උදව්වක් අවශ්‍ය වෙන පුද්ගලයෙක්ට උදව් කරන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් ඒ chance එක මිස් කරන්න එපා. මේ අවස්ථාව ඔයා ගත්තොත් ඔයාට ආත්ම ගානකට පින් අයිති වෙන වැඩක් තමයි ඔයා කරන්නේ. ඒ නිසා මොන හරි කාකට හරි උදව් කරන්න අවස්ථාවක් හම්බුනොත් අනිවාර්යයෙන්ම ඒ chance එක ගන්න. ඉදිරි දවස් 30 කියලා කියන ඔයාට දැනට තියෙන ප්‍රශ්න ඔයාට ටිකකට අමතක වෙලා යනවා. ඒ කාලේදී ඔයාට පුළුවන් පොඩ්ඩක් නිදහසේ ඉන්න. ඒ ප්‍රශ්න වල සමහරට ඔයාට විසඳුම් හම්බෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ප්‍රශ්න එහෙම හිතලා වැඩක් නැහැ කියලා ඔයාට දැනෙන්න පුළුවන්. කොහොම හරි ඔයා දැනට මෙච්චර කාලයක් හිත දුක් විඳපු ප්‍රශ්න වලින් නිදහසක් ඔයාට ඉදිරි දවස් 30 ඇතුළත ලැබෙනවා. Oh my god. අන්න ඔයාට අනිත් අයගෙන් ආකර්ෂණය ලැබෙනවලු. ඔයා බලනවලු මොකද මේ මිනිස්සු මාව මෙච්චර නෝට් කරන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? මේ මිනිස්සු නැතන වෙන වැඩක් නැද්ද මං ගැනම හොයන්නේ? මෙන්න මේ වගේ වාට දැනෙන්න පුළුවන් ඉතින් දවස් 30 ඇතුළත. හැබැයි ඒකට වැරදි කියන්න බෑ මොකද ඔයා step by step ඉස්සරහට යනවා. ඔයාගේ dreams ටික ඔයා achieve කරනවා. ඒත් එක්කම තමයි ඔයාගේ ආකර්ෂණීයභාවය වැඩි වෙනවා. ඔයාගේ personality එක ඔයාගේ පෞරුෂත්වය ඔයාගේ ආකර්ෂණීයභාවය මේ හැමදේම වැඩි වෙන කාලයක්. ඉතින් අනිත් අය ඔයාව ටිකක් නෝට් කරනවා වැඩි. ඉතින් ඒකට අනිත් අයට දොස් කියලා වැඩක් නැහැ. ඒක ඇත්තටම ඔයාගේ වෙන ග්ලෝ එකක් වෙනවා. ඔයා ග්ලෝ අප් වෙනවා. ඉතින් ඒ නිසා අනිත් අයගේ attention එක ඔයාට ලැබෙනවා. ඉතින් ඒක ඇත්තටම හොඳයි. ඒක පොසිටිව් දෙයක්. ඉතින් ඔයා ඒක දිගටම මේන්ටේන් කරන්න ඕනේ. අධ්‍යාපනය සහ රැකියාව ගැන කතා කරොත් අධ්‍යාපනය හදාරන අයට නම් ගොඩක් හොඳයි. ඉගෙන ගන්න ගොඩක් මාර්ග ලැබෙනවා. මොනවද ඉගෙන ගන්න ඕනේ? ආස දේවල් මොනවද? ඔය යන්න ඕනේ පාත් එක මොකක්ද? මෙන්න මේක ගැන ක්ලියර් විෂන් එකක් ලැබෙනවා. ඉතින් ජොබ්ස් ඉන්ටර්වියුස් යන්න බලාගෙන ඉන්න අයට ඉන්ටර්වියුස් ලැබෙනවා. එයාලා හිතන විදිහටම මොකක්ද කරන්න ඕනේ කියන එකට ඔයාට මාර්ගය පෑදෙන කාලයක් ඉදිරි දවස් 30. ඉතින් ඉගෙන ගන්න අයටයි ජොබ්ස් බලාපොරොත්තුෙන් ඉන්න අයටයි ගොඩාක් හොඳ කාලයක්. දැනට ජොබ් එකක් කරන කෙනෙක්ට තමන් කරන රැකියාව හොඳයි සැටිස්ෆයි වෙන්න පුළුවන් තැනක් මේක මට ඇත්තට මැච් වෙනවා කියලා ඒ හැඟීම දැනෙන්න පුළුවන්. ඒත් එක්කම තමයි සමහරවිට මෙහෙම දැනෙන්නත් පුළුවන්. මට මෙතන වැඩ කරන්න නැතුව චුට්ටක් ගෙදර ඉඳගෙන ටික රිමෝට්ලි වැඩ කරන්න තියෙනවා නම් ගෙදර ඉඳගෙන පොඩ්ඩක් ෆ්‍රීඩම් එකක් තියාගෙන වැඩ කරන්න තියෙනවා නම් හොඳයිනේ කියලා දැනෙන්නත් පුළුවන්. වැඩ කරන තැන හොඳයි වුණාට ඔයාට ඉදිරි දවස් 30 ඇතුළත ටිකක් රිමෝට් වර්ක් කරන්න තියෙනවා නම් හොඳයි, ඔන්ලයින් වැඩ කරන්න තියෙනවා නම් හොඳයි කියන ෆීලිං එක දැනෙන්නත් පුළුවන්. ඉතින් ඇත්තටම එහෙම හිතන්න එපා කියලා කියන්නේ ඔයාට එහෙම රිමෝට් වැඩ කරන්න බැරි නම් ඔයා කරන ජොබ් එකේ ඒ ඔප්ෂන් එක නැත්තම් ඔයා එහෙම හිතන්න එපා කියන එක මේ ටැරෝ රීඩින් එකෙන් කියනවා. ආදර සම්බන්ධතා ගැන ගත්තොත් දැන් මේ පයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔබ කාන්තාවක් නම් ඔබගේ එනර්ජිස් වැඩි වෙන කාලයක්. ඔයාගේ තියෙන ෆැමිනින් එනර්ජි එක ගොඩාක් වැඩි වෙන කාලයක්. ඒ කියන්නේ ඔයා ආදරය කරන පිරිමි ළමයට හරි, ඔයාගේ හස්බන්ඩ්ට හරි, ඔයා දැනට මවක් නම්, ළමයි ඉන්න අම්මා කෙනෙක් නම් ඔයාගේ පවුල ගැන ඔයා වෙනදට වැඩිය අවධානය දෙන, වෙනදට වැඩිය ළමයිට ආදරෙන් සලකන, මහත්තයාට ආදරෙන් සලකන, බොයිෆ්‍රෙන්ඩ්ට ආදරෙන් සලකන කාලයක් තමයි ඉස්සරහට එන දවස් 30. මොකද ඔයාගේ ෆෙමිනින් එනර්ජි එක වැඩි වෙනවා. කියන්නේ ඔයාගේ උණුසුම වැඩි වෙනවා, ඔයාගේ දරුවන්ට තියෙන ආදරය වැඩි වෙනවා, හස්බන්ඩ්ට ඔයා දක්වන සැලකිලි වැඩි වෙනවා. ඉතින් මේ වගේ මේ එනර්ජි එක
ඔය උපරිමයෙන්ම දෙන කාලයක් තමයි ඉස්සරහට තියෙන දවස් 30. ඒත් එක්කම තමයි මේ ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු අය මේ ඩ්‍රාමා වලට කැමති නැහැ. ටිකක් ස්ට්‍රේට් ෆෝවර්ඩ් වැඩ කරන කට්ටිය, කෙලින් වැඩ කරන කට්ටිය, ආදර සම්බන්ධතාවවලදී වුණත් කෙලින් වැඩ කරන කට්ටිය දැන් එහෙම් මෙහෙන් වැනි ගන්න තීරණ, චීට් කරන ඒවට, එහෙම නැත්නම් ලෝයල් නැති ඒ වගේ පුද්ගලයන්ට ඇත්තටම කැමති නැති කට්ටිය තමයි මේ ෆයිල් නම්බර් 2 එකේ ඉන්නේ. ඉතින් ඔයාට ওই ගතිය තව ටිකක් වැඩි වෙනවා මේ ඉදිරි දවස් 30 දී. ඒ කියන්නේ ආදරය කරන කෙනා මොකක් හරි කියන දේවල් වලදී වට තේරෙනවා නම් මෙයා කෙලින් කතා කරන්නේ නැහැ. මෙයා කෙලින් උත්තර දෙන්නේ නැහැ. මෙයා ටික ඕනට වැඩිය ටික රංගනවා වැඩි. මෙයා ටිකක් ඕනට වැඩිය ටික හුරතල් වෙනවත් වැඩි. මෙන්න මේ වගේ දෙයක් තියෙනවා නම් ඔයාට මේ ඉදිරි දවස් 30 ඇතුළතදී ඒක කැමති නැති වෙන ගතිය වැඩි වෙනවා. ඉතින් ඒක වැරදි කියන්න බෑ. ඒක ඔයාගේ කැරක්ටර් එක. ඉතින් ඒ ගතිය චුට්ට වැඩි වෙනවා. ෆ්‍රෙන්ඩ්ෂිප්ස් ගැන ගත්තොත් ඔයාට දැනට ඉන්න යාළුවොත් එක්ක කාලය ගත කරනවට අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් ඒක ඇත්තටම ගොඩක් හොඳයි. ඔයාගේ යාළුකම් වැඩි වෙන කාලයක්. ඒත් එක්කම තමයි ඉදිරි දවස් 30 දී ඔයාට අලුත් යාළුවෝ හම්බ වෙනවා. විශේෂයෙන් ෆීමේල් ෆ්‍රෙන්ඩ්ස්ලා. ගැහණු යාළුවන්ව ඔයාට ලං කරගන්න ඔන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් අලුත් යාළුවන්ව හොය හිටියානම් ඔයාට පුළුවන් ගැහණු යාළුවන්ව ඔයාට ආකර්ෂණය කරගන්න. ඉතින් මේකට ගැහණු පිරිමි ભેදයක් නැහැ. පිරිමි ළමෙක් වුණත් ගැහණු ළමෙක් වුණත් අලුත් යාළුවෝ හොය හිටියානම් ඔන්න ඔයාට විශේෂයෙන්ම ගැහණු යාළුවෝ ආකර්ෂණය වෙනවා කියලා පෙන්눔 කරනවා. මුදල් සම්බන්ධයෙන් ගත්තොත් ඔන්න ඔයාට මුදල් ආකර්ෂණය කරගන්න එනර්ජි එක වැඩි වෙනවා ඉදිරි දවස් 30 ඇතුළත. ඉතින් ඔයාට පුළුවන් ફોකස් කරලා හොඳට අවධානය යොමු කරලා ඔයාට අවශ්‍ය කරන මුදල, ඒ වගේම ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන මුදල ලබා ගන්න මැනිෆෙස්ට් කරන්න. ඒ වගේම මේ සඳහා වැඩ කරන්න ඔන්න ඔයාට හොඳ කාලයක් උදා වෙනවා. ඒ එනර්ජි එක ඔයාට ලැබෙනවා. මේ ෆයිල් නම්බර් 2 ඔයා සිලෙක්ට් කරා නම් මුදල් සම්බන්ධව හොඳ ශක්තියක් ලැබෙන කාලයක් තමයි ඉදිරි දවස් 30 කියලා කියන්නේ. ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔයා දැනට දෙමෝපියෙක් නම්, අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි ඔයාට ළමයි ඉන්නවා නම්, ඔයා ගෙදර ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාට ඉදිරි දවස් 30 දී කියනවා මොකක් හරි කෝස් එකක්, කුකින් කෝස් එකක්, එහෙම නැත්නම් අර ක්‍රාෆ්ට් ඩයි ක්‍රාෆ්ට් මොන හරි අත්වැඩ කරන්න ඔන්න ඉගෙන ගන්න හොඳ කාලයක්ලු. ඉතින් මේ වලින් ඔයාලට ඇත්තටම සල්ලි හම්බ කරන්න පුළුවන් කියලාත් කියනවා. ඉතින් මහන්න ඉගෙන ගන්න පුළුවන් නම් මොන හරි බේකින් හරි කුකින් හරි එහෙම නැත්නම් ක්‍රාෆ්ටින් හරි අත්වැඩ කරන්න ඔයාලට ඉගෙන ගන්න පුළුවන් නම් මේ ඉදිරි දවස් 30 ඇතුළත මේක ඔයාට ඇත්තටම ඔයාගේ ආර්ථික මට්ටම ඉහළ දාගන්න ලොකු පිටුවහලක් වෙයි කියලා කියනවා. සෞඛ්‍ය තත්ත්වය ගැන චුට්ටක් කල්පනාකාරී වෙන්න කියලා කියනවා. ඒ කියන්නේ ඔයා නිතරම අනිත් අය ගැන හොයලා බලන, අනිත් අයගේ වැඩවල් වලට වෙහෙසෙන කෙනෙක් නම් තමන්ට තමන් ගැන හොයන්න වෙලාවක් නැත්තම් ඉදිරි දවස් 30 ඇතුළතදී ඔයාට කියනවා විශේෂයෙන්ම ඔයා ගැන හොයලා බලන්න. ඔයාගේ ශරීර සෞඛ්‍ය ගැන චුට්ටක් අවධානය යොමු කරන්න කියලා කියනවා. ඉතින් ඒක අමතක කරන්න එපා. ඔයා වැඩ 1000ක් කරලා ගොඩක් බිසි පුද්ගලෙක් වෙන්න පුළුවන්. හැබැයි තමන්ට සෞඛ්‍ය ප්‍රශ්නයක් ආවොත් ඒක තමයි ඔයාගේ පළවෙනි ප්‍රශ්නේ බවට පත් වෙන්නේ. අනිත් ඔක්කොම ඊට පස්සට වැටෙනවා. ඒ නිසා ඔයාගේ සෞඛ්‍යයට පළවෙනි තැන දෙන්න ඕනේ. ඉතින් සෞඛ්‍ය ගැන අවධානය යොමු කරන්න කියලා විශේෂයෙන්ම මම ආයෙත් මතක් කරනවා. ඉතින් ස්පිරිචුවල් ලයිෆ් එක ගැන ගත්තොත්, ඔයාගේ ආධ්‍යාත්මික ජීවිතය ගැන ගත්තොත් ඇත්තටම ගොඩක් හොඳයි. මොකද ඔයා ගොඩක් අනිත් අයට උදව් කරන කෙනෙක්. ඉතින් මේකෙන් ඔයා වටේ ඉන්න අයවත් ඇත්තටම ඉන්ස්පයර් කරනවා. ඔයා වටේ ඉන්න අය ඔයාව බලලා ශාමාරුනේ මෙයා ඇත්තටම ගොඩක් හොඳයි, හරිම උදව් කරන මිනිස්සෙක්, හොඳ පුද්ගලයෙක්, මෙන්න මේ වගේ දේවල් කියන ඔයා ගැන හොඳ කියන ගොඩක් අය. ඉතින් ඔයාට සමහරවිට මේක ඔයාට දැනෙනවත් ඇති, ඔයාට ඇහෙනවත් ඇති. මේකෙන් ඔයා ගොඩක් ලොකු තෘප්තියක් ලබනවා. ඉතින් ඒක ඇත්තටම ගොඩක් හොඳයි. ආධ්‍යාත්මික වශයෙන් ඔයා ගොඩක් ඉහළ ඉන්න පුද්ගලයෙක්. ඒත් එක්කම තමයි ඔයාගේ තියෙන ඔය ආධ්‍යාත්මික දියුණුව නිසාම මේ ෆයිල් එකෙන් විශේෂයෙන්ම කියනවා ගොඩක් විවෘත වෙන්න කියලා. ඔයාගේ මනසෙන් විවෘත වෙන්න කියලා කියනවා. මොකද එතකොට ඔයාට පේනලු සමහර පුද්ගලයින් ඇත්තටම ඔයා කලින් විඳපු දුක, ඒ දුක් ලයිෆ් එක මොකක් හරි ප්‍රශ්න හරහා ආවා නම්, ඔයා ප්‍රශ්න හරහා ඇවිල්ලා ඔයා දැන් ජීවිතේ ජය අරගෙන ඉන්නවා නම්
ඔයා කලින් විඳපු දුක විඳින පුද්ගලයන් ඉන්නවලු ඔයාගේ වටේට. ඉතින් ඒ අයව ඔයාට පේන්න නම් ඔයා මනසින් විවෘත වෙන්න කියලා කියනවා. එයාලාට ඔයාට උදව්වක් වෙන්න පුළුවන්. ඔයා දන්න දේවල් චුට්ටක් කියලා දීලා එයාලවත් පොඩ්ඩක් ඔය ඉන්න ප්‍රශ්නවල වලින් එළියට ගන්න ඔයාට වචනකින් හරි උදව් වෙන්න පුළුවන්. ඔයාගේ තියෙන ස්කිල්ස් වලින් උදව් වෙන්න පුළුවන් කියලා පෙන්වන්න කරනවා. ඒ නිසා ඔයා ඒ පැත්ත ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න කියලා මම මතක් කරනවා. Right, pile number 3. Pile number 3 ඔයා select කරා නම් මේ pile number 3 එකේ තියෙන්නේ 5 of Pentacles. Right, මේ pile එක select කරපු ඔයාට දැනට ආර්ථික ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි මේ ඉදිරි දවස් 30 ඇතුළත ඒ ප්‍රශ්න වලින් ගොඩ එන්න ඔයාට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒක ඇත්තටම ලොකු ඒක ඇත්තටම හොඳ දෙයක්. ඒක ලොකු නිදහසක්. ඉතින් ඔයාට ඒ අවස්ථාව ලැබෙනවා ඉදිරි දවස් 30 ඇතුළත. අධ්‍යාපනය හා රැකියාව සම්බන්ධව කතා කරොත් පොඩ්ඩක් පොඩි ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ අපහසුතාව තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවල් වලට අවධානය යොමු කරලා වැඩ කරන්න අමාරුයි. එහෙම නැත්නම් පාඩම් කරන්න අමාරුයි. හැම වෙලෙම ඩිස්ට්‍රැක්ට් වෙනවා. ඉතින් මේ ඉදිරි දවස් 30 ඇතුළත ඒක වැඩිපුර සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම නොවෙන්න වග බලා ගන්න. එක්සෑම්ස් තියෙනවා නම් පාඩම් කරන්න තියෙනවා නම් ඉතින් හිතලම ඩිස්ට්‍රැක්ට් වෙනවා නම් අවධානය බිඳෙනවා නම් හිතලම ඔයා අවධානය දීලා ඔයාගේ වැඩ ඉස්සරහට කරගෙන යන්න. රැකියාවේදී වුණත් එහෙමයි. ඒත් එක්කම ඔයා රැකියාව කරන ස්ථානයේදී ඔයා හිතනවා දැන් ඔයාගේ තියෙන හැකියාව දක්ෂතා එක්ක ඔයා මොකක් හරි ව්‍යාපාරයක් කරනවා නම් ඔයාගේම කියලා බිස්නස් එකක් කරනවා නම් එහෙම නැත්නම් ඔයා ඒ වගේ මොකක් හරි ඔයාගේ තියෙන දක්ෂතා උපයෝගී කරගෙන කරන මොකක් හරි රැකියාවක නිරත වෙන කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඔයාගේ මේ උපරිමය ඔයාගේ කස්ටමර්ස්ලට පෙන්눔 කරන්න. ඔයාලට මොකක් හරි එක්ස්ට්‍රා ඕඩිනරි විදිහේ වැඩක් කරන්න සිද්ධ වෙනවා ඉදිරි දවස් 30 ඇතුළත. ඉතින් මේකෙන් ඔයාලට ගොඩක් ලොකු ඇගයීමකට ලක් වෙන chances උත් තියෙනවා. ඉතින් මේක ගොඩක්ම මේ කියන්නේ ඔෆිස් වල වැඩ කරන අයට නෙමෙයි. ඒ කියන්නේ තමන්ගේ හැකියාව දක්ෂතා උපයෝගී කරගෙන කරන ශේෂ්ත්‍රයේ රැකියාවන් වලට තමයි මේක අදාළ වෙන්නේ. ඔයා කරන රැකියාවේදී ඔයාගේ මුළු ජීවිතේම රැකියාව කියලා හිතන්න එපා. අපිට මුදල් අවශ්‍යයි. හැබැයි අපිත් ජීවත් වෙන්න ඕනේ. අපි ගැනත් හිතන්න ඕනේ. ඒ නිසා මුළු ඔයාගේ මේ කියන්නේ මුළු තියෙන ශක්තියින් ඔයාගේ හැකියාවන් මේ හැමදේම මේ රැකියාවට උරා ගන්න දෙන්න එපා. ඔයාගේ ලයිෆ් එකේ ඔයා විඳින්නත් ඕනේ. ඒ නිසා 50% රැකියාවට 50% ඔයාගේ ජීවිතේ ඔයාගේ කැපවීම තියෙන්න ඕනේ එක ලිමිට් එකකට. ඉතින් ඒක හැම වෙලේම ඔළුවේ තියාගන්න. මේ ඉදිරි දවස් 30 ඇතුළත ඔයාලට සමහර විට ඔයාව අමතක වෙන විදිහේ බිසි ෂෙඩියුල් එකකට ඔයාට වැඩ කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙන්න දෙන්න එපා. ඔයා ගැන හිතන ගමන් ඔයා රැකියාව කරන්න. මොකද මුදල් අපිට ජීවත් වෙන්න අවශ්‍ය වුණාට මුදල් කියන්නේ ජීවිතේම නෙමෙයි. ඒක ඔයා ඔළුවේ තදින්ම තියාගන්න ඕනේ. ආදරය සම්බන්ධව ගත්තොත් නම් මිශ්‍ර ඵල තියෙන. ඒ කියන්නේ ඔයා තීරණය කරන්න ඕනේ ඔයා රිලේෂන්ෂිප් එක ගෙනියන්නේ හරි පුද්ගලයාත් එක්කද කියලා. ඔයා දැනට කියන්නේ විවාහයක් වෙලා නැත්නම් ආදර සම්බන්ධතාවයක ඉන්න කෙනෙක් නම් ඔය කල්පනා කරලා බලන්න ඉදිරි දවස් 30 ඔයාලට ගොඩක් උදව් වෙයි. ඔයා මේ යාළු වෙලා ඉන්න කෙනාගේ affair එක තියෙන පුද්ගලයා හරි පුද්ගලයාද? මානසිකව ශාරීරිකව ඒත් එක්කම ඉමෝෂනලි ඔයාලට සපෝට් කරන කෙනෙක්ද? මේ හැමදේම කල්පනා කරන්න ඔයාලට ඉදිරි දවස් 30 ලොකු අවස්ථාවක් වෙයි. ඒත් එක්කම තමයි සමහර විට ඔයාට යම් ආර්ථික ගැටලු මතුවෙන්න පුළුවන් ඉදිරි දවස් 30 ඇතුළත. මේ ගැටලු නිසා ඔයාගේ දැනට ඉන්න රිලේෂන්ෂිප් එකේ ඔයාත් එක්ක දැනට යාළු වෙලා ඉන්න ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි බොයිෆ්‍රෙන්ඩ් හරි පොඩ්ඩක් එයාගේ ඇත්ත ස්වරූපය ඔයාලට පේන්න ගනි. ඉතින් මේක නෙගටිව් දෙයක් නෙමෙයි අතරම මේක පොසිටිව් දෙයක්. ඉතින් මේක කිව්වා කියලා දැන් හිතන්න එපා ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් ඔයාව අතහැරලායි සල්ලි නැහැ කියලා දැනගත්තාම එහෙම එකක් නැහැ. ඔයාලට අවස්ථාවක් එනවා. ඔයාගේ ආර්ථික අපහසුතාව තියෙද්දිත් ඒ ඔයත් එක්ක රැඳිලා ඉන්නවා නම් ඔයාට හිතන්න කාලයක් යනවා ඉදිරි දවස් 30 ඇතුළත මේ පුද්ගලයා මට මැච් වෙනවා. මෙයා මට ආදරෙයි. ඉතින් ඔයාට එයාගේ වෙනසක් දැනෙනවා නම් ඒකිනුත් ඔයාට හිතා ගන්න පුළුවන්. සල්ලි නැත්තම් මෙයාගේ ආදරේ ටිකක් අඩු වෙනවා වගේ. ඉතින් මේ වගේ හිතන්න ටයිම් එකක් ඉස්සරහට එනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ෂිප්ස් ගැන ගත්තොත් මේ pile number 3 ඔයා සිලෙක්ට් කරා නම් මේ ෆ්‍රෙන්ඩ්ෂිප්ස් වලදී නම් ඔයා පොඩ ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද සමහර වෙලාවල් වලට පොඩි යාළුවොත් එක්ක පොඩි ගැටලු ඇති වෙන්න පුළුවන්. මුකුත් නිසා නෙමෙයි මේ නරක මේ කට කතා නිසා. එක්කෝ එයාලා ඔයා ගැන කියපු දෙයක් ඔයාට කියද්දී ඒකෙන් ඔයාට තරහ ගිහිල්ලා එයාලත් එක්ක ප්‍රශ්න දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මොකක් හරි වෙන කායක් හරි කියපු
දෙයක්. එයාලට ආරංචි වෙලා ඔයත් එක්ක ප්‍රශ්න ඇති කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ පොඩි ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඉදිරි දවස් 30 ඇතුළතදී ඔයා කා එක්කද කතා කරන්නේ? ඔයා කා එක්කද මොන හරි වැදගත් දේවල් ෂෙයා කරගන්න නම් ඒ පුද්ගලයා කවුද? විශ්වාසවන්තද? ඉතින් මේ දේවල් ගැන හොඳට සැලකිලිමත් වෙන්න. මේ දේ ඔයාට මේ ෆයිල් නම්බර් 3 එකෙන් පෙන්වන්න කරනවා. ඒත් එක්කම තමයි ඒ කියන්නේ මේ ඉදිරි දවස් 30 ඇතුළතදී ඔයා ප්‍රවේශම් වෙන්න ඕනේ කිසිම යාළුවෙක් එක්ක තද බල කියන්නේ ප්‍රබල විදිහේ කතාවල් ප්‍රබල විදිහේ කන්වර්සේෂන්ස් වලට යන්න එපා. ඔයාගේ පෞද්ගලික දේවල්, එයාගේ පෞද්ගලික දේවල් ෂෙයා කරගන්න විදිහේ ඩීප් කන්වර්සේෂන්ස් වලට යන්න එපා. පුළුවන් තරම් ඒවා අවොයිඩ් කරන්න. මොකද මේ ඉදිරි දවස් 30 ඇතුළතදී ඔයා කවුරු හරි යාළුවෙක් එක්ක ඔයාගේ පර්සනල් දෙයක්, ඔයාගේ ලයිෆ් එකේ කාටවත් නොකියපු දේවල්, එහෙම නැත්නම් එයාලගේ ලයිෆ් එකේ එයාලා කාටවත් නොකියපු දේවල් ඔයත් එක්ක ෂෙයා කරනවා නම් පුළුවන් තරම් ඒවා අවොයිඩ් කරන්න. ඒවා අහන්න යන්නත් එපා. ඔයාගේ දේවල් කියන්න යන්නත් එපා. මොකද මේකෙන් තමයි අර මම කලින් කිව්වා වගේ ප්‍රශ්න ඔයාට අනාගතයේදී ඇති වෙන්න ගොඩාක් chances තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් එහෙම deep conversations වලට යන අවස්ථා මග අරින්න බලන්න. Finances සල්ලි අතින් ගත්තොත් නම් පොඩ්ඩක් මුදල් ඔයාට අතට ආවත් සමහර වෙලාවට ඔයාගේ වියදම් වැඩි වෙන්න අවස්ථා තියෙනවා. ඒ නිසා වියදම් ගැන සැලකිලිමත් වෙන්න. ඔයාට මුදල් හම්බ වෙනවා. හැබැයි ඔයා නිතරම කියන්නේ මාසෙන් මාසෙට ඔයා සැලරි ගන්න කෙනෙක් නම්, ඔයාට ෆික්ස් ආදායමක් තියෙනවා නම්, බිස්නස් කරන කෙනෙක් නම් ඔයාට ආදායම හම්බ වෙනවා. හැබැයි ඔයාට වියදම් වෙන්න පොඩ්ඩක් මග පෑදෙනවා. ඒ නිසා වියදම් අඩු කරගෙන පුළුවන් තරම් ඔයාගේ සේවිංග්ස් වැඩි කරගන්න බලන්න. ඒක ඔයාගේ අනාගතයට ගොඩක් හොඳයි. ඉදිරි දවස් 30 ඇතුළතදී ඔයාට අනවශ්‍ය වියදම් වලට මුහුණ පාන්න සිද්ධ වෙයි. ඒ නිසා ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. සාරාංශයක් විදිහට ගත්තොත් ඔයාගේ ස්ට්‍රෙස් එක යම් තාක් දුරට වැඩි වෙන්න පුළුවන්. ඒක අඩු කරගන්න පුළුවන් විදි තමයි මම ආට කලින් කිව්වේ. යාළුවොත් එක්ක කතා කරද්දී පොඩ්ඩක් ලිමිට් කරගෙන. ඒත් එක්කම ඔයාගේ අනවශ්‍ය වියදම් කපා හැරලා. ඔය ඒ විදිහට වැඩ ටික කරගෙන යනවා නම් ඔයාට මේ ස්ට්‍රෙස් එක අනවශ්‍ය විදිහට නගින එක නවත්ත ගන්න පුළුවන්. ඉතින් මේ පීඩනයන් එන්නේ ඇත්තටම කට පරිස්සම් නැති කරගත්තොත්, ඒ වගේම ඔයාගේ මනස ඔයා කන්ට්‍රෝල් කරගන්න නැතුව හිතු මතයට ඔයා වියදම් කරන්න ගියොත් ඔයාගේ ස්ට්‍රෙස් එක අනිවාර්යයෙන් වැඩි වෙනවා. ඉතින් මේවට බය වෙන්න දෙයක් නැහැ. මේව නිතරම මිනිස්සු එදිනදා ජීවිතේදී මුහුණ දෙන දේවල්. ඉතින් මේක ඔයාව කන්ට්‍රෝල් කරගෙන ඉස්සරහට අර පිරිමැස්මෙන් ගමන ගියොත්, සැලකිලිමත්කමින් ගමන ගියොත් ඔයාට පුළුවන් මේ ප්‍රශ්න වලින් මිදිලා හැමදාම යන විදිහට සැපසේ ජීවිතය ගෙනියන්න. ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපු ඔයාට කියනවා ඔයා ආධ්‍යාත්මික ජීවිතේට ස්පිරිචුවල් ලයිෆ් එකට වැඩි නැඹුරුවක් දක්වන්න ඕන කාලයක් තමයිලු මේ වීඩියෝ එක බලන දවස් ඉඳලා ඉදිරි දවස් 30. මොකද ඔයාගේ කියන්නේ පොඩි ප්‍රශ්න වලට ඇති වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒව වළක්ව ගන්න ඔයාගේ මනස කෙලින් තියෙන්න ඕනේ. ඒ නිසා පුළුවන් තරම් මෙඩිටේට් කරන්න, පුළුවන් තරම් පොසිටිව් ඇෆර්මේෂන්ස් අහන්න, හැම වෙලේම පොසිටිව් පැත්ත බලන්න, නෙගටිව් පැත්ත ફોකස් කරන්න යන්න එපා. ප්‍රශ්න එනවා. හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්න කියලා ඒක ફોකස් කරන්නේ නැතුව නෑ මම මේ වලින් ජය ගන්නවා. මේ අභියෝගයක් නේ මම මේකෙන් ජය ගන්නවා. කොහොම අභියෝග ආවත් ඔයාලට පුළුවන් වෙන්න ඕන ඔයාගේ ඉලක්කය හෙලවෙන්නේ නැතුව තියාගන්න. එතන පුළුවන් ඕන අභියෝගයක් ආවත් මොන බාධක ආවත් ඔයාට නොසලී ඉදිරියට යන්න. ඉතින් වෙන්න ඕන දේ ඒකයි. අපි හැමෝටම අභියෝග එනවා, බාධක එනවා, වැටීම් එනවා. ඉතින් මේවා එන්න තමයි මිනිස්සු මෝහත් වෙන්නේ. ඒ දේවල් වලට අවධානය යොමු කරොත් අපිට පුළුවන් අපේ ලයිෆ් එක ගොඩාක් සාර්ථක කරගන්න. ඉතින් අද වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. next වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම bye.